හලෝ තෙරුවන් හැම දෙනාටම ඔන්න මම අදත් තරම් ආව ලස්සන වීඩියෝ එකක් මේ වීඩියෝ එක ඔයාලා හැමදාම බලන් ඉන්න මේ සතිය කොහොම වෙයිද කියන වීඩියෝ එක. ඉතින් හොඳට මතක තියාගන්න මේ කියන්නේ ඔයාගේ සතිය ගැන. ඔයා මේ වීඩියෝ එක බලනවා නම් ඉවර වෙනකම බලන්න. මේ වීඩියෝ එක ඔයාගේ ඇස ගැටුණා නම් මේ අනිවාර්යයෙන්ම ඔයා ගැන කියන්නේ. ඒ කියන්නේ ඔයාට මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න ඔයාට තේරෙයි. ඇත්තටම අපි සතිය කොහොමද ලස්සන කරගන්නේ කියන එක ඔයාට මේ වීඩියෝ එක දැක්කහම ඔයාට හිතේ මොකද මම මේකේ වීක්ලි රීඩින් එකත් එක්කම ඔයාට ගයිඩන්ස් එහෙම නැත්නම් ඔයා මොනවද කරන්න ඕන මොනවද කරන්න ඕනේ නැත්තේ කියන එක කියනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ එක ඉවර වෙනකම බලන්න. ඒ වගේම තමයි මම දාලා තියෙනවා 369 මෙතඩ් එක. ඔයා ආස දෙයක් ඔයා මැනිෆෙස්ට් එකක් කරගන්නේ කොහොමද, ඔයා එකෙන් ප්‍රයෝජනෙ ගන්නෙ කොහොමද කියන එක එකත් බලන්න අමතක කරන්න එපා. කරන්න ගොඩාක් ප්‍රයෝජන ගන්න පුළුවන්. රයිට්? හරි අපි යමු. එතකොට දැන් මේ සතිය ගොඩාක් වෙලාවට කියවෙන්නේ සෙලිබ්‍රේෂන් එකක් තමයි. සෙලිබ්‍රේෂන් ගොඩක් ජයග්‍රහණ තියෙන සතියක් බොහෝ වෙලාවට. රයිට්? ඒ කියන්නේ මේ කාඩ්ස් හරිය ලස්සනයි. එකක් තමයි මම කිව්වා ඔයාට අප්‍රේල් මාසෙ ගැන කියනකොටත් අප්‍රේල් මාසෙ කියන්නේම සෙලිබ්‍රේෂන් එහෙමත් නැත්නම් අලුත් හිතේට හිතන පහුගිය මාස 3ක කාලය තුල තිබ්බ ප්‍රශ්න ටික ඉවර වෙන කාලයක්. ඉතින් ඒක නිසා දැන් මේ සතිය ගැන කියන්නේ ඔයාට ගොඩාක් වෙලාවට ගොඩක් ජයග්‍රහණ තියෙනවා. ඔයාට ලක්ෂරි ඒ කියන්නේ වාසනාවන්ත කාලයක්. ඔයා ආස දේවල් පුංචි දේවල් උනත් ආස දේවල් ගන්න ලැබෙන සතියක් වෙයි මේ සතිය. ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕනේ. විශේෂයෙන්ම ටිකක් කේන්තිය නම් ඇති වෙයි. කේන්ති ගැන ගතිය ඒ වගේම තමයි ඔයා ටිකක් අර මේ ට්‍රැඩිෂනල් ගතිය ටිකක් අර දේවල් හංගන්න හිතෙන. එහෙමත් නැත්නම් සමහරට ඔයාට හිතේ මම මේක කිව්වොත් හරිනේ, මම මේක කියන්න ගියොත් සිටුේෂන් එක අවුල් වෙයි. එහෙම කියලා හිතලා ඔයා ටිකක් ඔයාගේ දේවල් ඔයාට තියාගෙන පාඩුවේ ඉන්න සතියක් වෙයි බොහෝ වෙලාවට. මොකද මේකෙන් කියන්නේම අර කේන්ති අනේකට දැන් අර කේන්ති අනේක පාලනය කරගන්න දෙපේ. කේන්ති ගියොත් හැමදේම අවුල් වෙන නිසා ඔයා පොඩ්ඩක් කන්ට්‍රෝල් කරගෙන ඉන්න ගතියක් තමයි මේ කාඩ්ස් වලින් පෙන්වන්නේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ ඔයාට පහුගිය කාලේ වෙච්ච දේවල් අමතක කරලා ඔයා හිත ඔයාගේ ටිකක් හදාගන්න ගතිය ගොඩාක් වෙනවා. විශේෂයෙන්ම අර මූඩ් ස්විංග්ස් එහෙම තිබ්බනම් පහුගිය දේවල් මතක් වෙවි ඔයා දුක් විඳ හිටියානම් ඒ ඔයාගේ ස්ට්‍රෙස් එක ටික ඔයාට අඩු වෙලා යන ගතියක් තමයි පේන්නේ. මොකද ඔයා උත්සාහ කරන උපරිමයෙන් මේ වෙච්ච දේවල් අමතක කරලා ජීවිතය ලස්සන කරගන්න. ඉතින් මට ඔයාට කියන්න තියෙන්නේ අනිවාර්යෙන්ම කරන්න මහන්සි වෙන්න. ඔයාට ජයග්‍රහණ තියෙනවාමයි. ඒ වගේම තමයි සමහර වෙලාවට ඔයාට ගොඩක් දේවල් නැති වෙන්න ඇති පහුගිය කාලේ. ඉතින් ඔයා ඒව ගැන හිත දුක් වෙන ගතිය තියෙනවා. ඒව ගැන මම නම් කියන්නේ හිතන්න එපා. මොකද මම උගලන්ට හැමදාම කියලා දෙනවා වෙච්ච දේවල් ගැන ගිය දේවල් ගැන හිතන එක තේරුමක් නැහැ. ඒක නිසා හොඳට මතක තියාගන්න. පුළුවන් තරම් උත්සාහ කරන්න. වෙච්ච දේවල් වෙලා ඉවරයි. නමුත් මම ඉස්සරහට මොකද්ද කරන්නේ? මගේ ඉස්සරහට කාලේ කොහොම ලස්සන වේද කියන එක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඒ වගේම තමයි තව එකක් කියන්නේ ට්‍රැවලින්. ගොඩාක් වෙලාවට ට්‍රැවල් කරන්න පුළුවන්. ඒ හිට මෙහිට යන්න ගමන් බිමන් ගොඩාක් වැඩි වෙන සතියක් සමහර විට වෙයි. ඒ කියනවා කොහේ හරි යන්න ප්ලෑන් කරන එක්කෝ වෙන රටකට යනවනම් ඒ වගේ ප්ලෑන් එකක්. එහෙම නැත්නම් ඔයා ගමකින් ගමකට යන, ඒ කියන්නේ නිවාඩුවට කොහේ හරි යන, ඒ වගේ ගොඩක් ඔයා ට්‍රැවල් කරන ගතියක්. ඒ නිතරම ඔයා එහෙට මෙහෙට යන ගතියක් තමයි මේ කාඩ්ස් වලින් පෙන්වන්නේ. එතකොට දැන් විශේෂයෙන්ම මේ කාඩ්ස් වලින් කියවෙන්නේ ඔයා අලුතෙන් හිතන්න, අලුත් සිතුවිලි එන්න, ඔයාගේ සිතුවිලි පිරිසිදු කරගන්න උත්සාහ කරන හරිය ලස්සන කාලයක් විදියට මේ සතිය අඳුනනවා. ඒ වගේම තමයි මේ සතිය හැබැයි මේ කාඩ් එකකින් කියන්නේ ඔයාට ටිකක් හිතට ශක්තිය අවශ්‍යයි ඉස්සරහට යන්න. පොඩ්ඩක් මහන්සි වෙන්න වෙයි ඉස්සරහට යන්න. ඔයාගේ තියෙන පුංචි වැරදි හදාගෙන, ඒ කියන්නේ ඕනොටඩි ඊගෝයිස්ටික් වෙන්න එපා. හිතුවක්කාර වෙන්න එපා. කවුරු හරි මොන හරි කිව්වොත් එයා එහෙම කිව්වා ඒකට මමත් තව මොන හරි කියන්න ඕනි කියලා හිතන ගතිය. ඒ වගේම එකට එක කරන්න හිතන ගතිය. ඔයා එහෙමනම් මමත් එහෙමයි කිය හිත මේවා කරන ගතිය. ඒ ගතිය නම් පුළුවන් තරම් උපරිම අඩු කරගන්න. මොකද මේ කාඩ් එකකින් කියන්නේ ඔයාට ඒ පැත්ත ඒ විදිහට ඔයා කරන්න ගත්තොත් ඔයාට ටිකක් අවාසි සහගත තත්ත්වයක් ඇති වෙන්න තියෙනවා. එහෙම නැත්නම් ඉමෝෂනලි ඔයා රැවටෙන්න, එහෙම නැත්නම් ෆයිනෑන්ෂල් පැත්තේ රැවටෙන්න තියෙන ප්‍රවණතාවය ගොඩක් වැඩි. ඒක නිසා අර දේවල් හදා ගන්නවා නම් ගොඩාක් හොඳයි. මම ඔයගොල්ලන්ට කිව්වා
කාඩ් රීඩින් එකත් එක්කම මං ගයිඩන්ස් දෙනවා. ඉතින් ඒ ගයිඩන්ස් දෙන්නේ, ඒ කියන්නේ මඟ පෙන්වීම් දෙන්නේ මේ වගේ කරගන්න කියලා කියන්නේ ඔයාගේම හොඳට. ඒක නිසා මං හිතනවා ඔයා මම මේ කියන දේවල් චුට්ටක් හරි අහගෙන ඉඳලා ඒවා ක්‍රියාත්මක කරයි කියලා. ඒ කියන්නේ දැන් ඔයා දන්නවා සිතේ මේ සතිය මේ වගේ දේවල් වෙන්න ඉඩ තියෙනවා. එතකොට මම මේ කිව්ව දේවල් ඔයා කන්ට්‍රෝල් කරගත්තොත්, ඔයාගේ හිත පාලනය කරගත්තොත්, ඔයා හැසිරෙන විදිය වෙනස් කරගත්තොත්, ඔයාට මම මේ කියනකොටත් වැඩිය ලස්සනට සතිය ගෙවා ගන්න පුළුවන්. ඒකයි ගයිඩන්ස් දෙන්නේ. තේරෙනවද? ඒක නිසා හොඳට මතක තියාගන්න මේ අක්කා මොනවද කියන්නේ, නංගි මොනවද කියන්නේ, ඇයි මේ කියන්නේ කියන එක ගැන චුට්ටක් කල්පනා කරලා බලනවා නම් ගොඩාක් හොඳයි. මොකද එහෙම නැති වුණොත් ඔයා නිකන් අර රණ්ඩු සරෝල් වලට පැටලිලා නිකන් ප්‍රශ්න ඇති කරගන්න තියෙන ප්‍රවණතාවය වැඩි. අනිත් එක තමයි විශේෂයෙන් කියන්න ඕනේ සහයෝගයෙන් වැඩ කරන එක ගොඩාක් වැදගත්. අම්මා තාත්තා දෙමව්පියෝ සහෝදරයෝ එහෙමත් නැත්නම් ඔයාගේ වටේ පිටේ ඉන්න අය වැඩ කරන තැන අය උදේ හවස හම්බෙන කෙනෙක් එක්ක වුණත් ඔයා මොන හරි දෙයක් කතා කරන්න ගියොත් එහෙම හොඳට මතක තියාගන්න කමියුනිකේෂන් ස්කිල් එක හදාගන්න. ඒ කියන්නේ කතා කරන විදිය හදාගන්න, දෙයක් කියනකොට ආදරෙන් කියන්න. මං හැමදාම මේ කියන්නේ දැන් මේ කාඩ් එක ගොඩාක් වෙලාවට එනවා. අපිට හැම සතියෙම වගේ සමහර වෙලාවට එනවා. හේතුව තමයි අපි හිතන්නේ බලන්නේ නැතුව කතා කරනවා. අපි ඔහේ කියවනවා. එතකොට ඒ අපි විශ්වයට මුදා හරින වචන අපට ආපහු වෙනවා. අපි කාට හරි දොස් කියනවනම් අපට කොහෙන් හරි දොසක් එනවා. අපි කාට හරි අපහාස කරනවා අපට කොහෙන් හරි අපහාසයක් එනවා. අපි කාට හරි මොන හරි ප්ලෑන් කරනවා නම් අරම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා ඒවා අපට ආපහු වෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න. මම ඒකයි කිව්වේ සිත කය වචනය පරිස්සම් කරගන්න. වෙන කෙනෙක් ගැන හිතකින්වත් වරදක් හිතන්න එපා. ඔයාට වරදක් කවුරු හරි කරලා තියෙනවා නම් ඒගොල්ලෝ සුවපත් වේවා. ඒගොල්ලොන්ගේ පාඩුවේ ඉඳි මම්මගේ පාඩුවෙන් ඉන්නවා කියලා හිතනවා ඇරෙන්න වෛර කරන්නවත් සාප කරන්නවත් එක දේවල් මේවා කරන්නවත් යන්න එපා. ඔයා පුළුවන් තරම් ඔයාගේ පාඩුව ඔයා කතා කරන විදිය හදාගෙන ඉන්න එක ඔයාට මේ සතිය ලස්සන කරගන්න ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි. අනිත් එක තමයි විශේෂයෙන්ම ෆයිනෑන්ෂල් පැත්තේ. මුදල් පැත්තෙන් ඔයාට විශේෂයෙන්ම කියනොත් ටිකක් වියදම් වැඩි වෙන ගතියක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ පොඩක් ඔයා වියදම් කරන්න පෙළඹෙන සතියක් වෙයි. ඒක නිසා පොඩක් අත තද කරගන්නවා නම් ගොඩාක් හොඳයි. තේනද? ඕනට වැඩිය වියදම් කරන්න නැතුව අත තද කරගෙන පොඩක් කන්ට්‍රෝල් කරගන්න try එකක් දෙන්න. මම අත්‍යවශ්‍යම දෙයකට වියදම් කරනවද? එහෙම නැත්නම් මම අනවශ්‍ය දේවල් වලට වියදම් කරනවද? ඔයා එහෙම කරගත්තොත් ඔයාගේ ෆයිනෑන්ෂල් පැත්තත් හරි ලස්සනයි මේ මාසේ. තේනද? හරිම ලස්සනයි ඔයා එහෙම කරගත්තොත්. ඒක නිසා කිසිම වෙලාවක ඔයාගේ හිතට නම් රැවටෙන්න එපා. මේ කාඩ්ස් වලින් කියවන්නම සමහර වෙලාවට ඔයාගේ හිතට වහල් වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. මොකද අපිට එකක් තියෙනවා අපේ හිතට කන්ට්‍රෝල් නැහැ. අපිට එන හිතවිලි වලට අපිට අග්ගලා ඉඩ දෙනවා. කවුරු හරි හිතන්න කාට හරි මැසේජ් කරන්න ඕනේ කියලා හිතනොත් කරන්නම ඕනේ. සමහර වෙලාවට කාට හරි ඒ කියන්නේ තමන් එක කතා කරන්නේ නැති කෙනෙක්ට උනත් දාලා ගියපු කෙනෙක් කතා කරන්නේ නැහැ කියලා හිටියට හිත කියන්නේ කතා කරපන් කියලා. අර ඒ වගේ හිතට වහල් වෙලා ඔයා හිතට රැවටෙන්න නම් එපා. එහෙම කරොත් ඔයා නිකන් අනවශ්‍ය විදිහට දුක් විඳින ගතිය, නිකන් රැවටෙන ගතිය තමයි තියෙන්නේ. ඒක නිසා හිත පුළුවන් තරම් කන්ට්‍රෝල් කරගන්න, හිතට එන සිතුවිලි පුළුවන් තරම් කන්ට්‍රෝල් කරගන්න. ඒක ගොඩාක් වැදගත් වෙයි මේ සතියේ ඔයාට. ඒක නිසා මට කියන්න තියෙන්නේ වැඩිහිටි කෙනෙක්ගෙන් උපදෙස් ගන්න පුළුවන් නම් වැඩිහිටි කෙනෙක්ගෙන් උපදෙසක් අරගෙන ඔයාගේ සිටුේෂන් එක මොන හරි තියෙනවා නම් ඔයාට හිතෙනවා නම් මේ සිටුේෂන් එක පොඩ්ඩක් කාගෙන් හරි උපදෙසක් ගත්තොත් මට මේක ලස්සන කරගන්න පුළුවන් කියලා මේ විදිහට කරනවා නම් ගොඩාක් හොඳයි. ඒ වගේම දෙමව්පියොත් එක්ක සතුටින් ඉන්න කියන්න තමයි තියෙන. දෙමව්පියන්ගේ හිත රිද්දන්න එපා. ඔයා මං ඔන්න ඔය කියපු දේවල් ඔයා කරගත්තොත් ඔයාට මේ සතිය හරිය ලස්සනයි. ඒක නිසා කිසිම වෙලාවක කාත් එක්කවත් රණ්ඩු සරුවල් කරන්න එපා. පර්සනල් රීඩින් ඕන කවුරු හරි ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න අපේ පර්සනල් රීඩින් ඕනි කියලා. මගේ ෆෝන් නම්බර් එක තියෙනවා. මගේ channel එකේ ඔයාලා බලලා නම්බර් එක තියෙනවා. නැත්නම් මට කමෙන්ට් එකක් දාන්න අක්කේ මට කතා කරන්න ඕනේ ෆෝන් නම්බර් එක දෙන්න කියලා මම ඒත් ෆෝන් නම්බර් එක ටයිප් කරන්න මට මැසේජ් එකක් විදිහට කමෙන්ට් එකේ කමෙන්ට් බොක්ස් එකේ දාන්න. ඒක නිසා මැසේජ් එකක් හරි දාලා තියන්න. පර්සනල් රීඩින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඉතින් ඔයාගේ මේ සතිය ලස්සන වාසනාවන්තම සතියක් වෙන්න කියලා මමගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සතුටෙන් ඉන්න, පරිස්සමෙන් ඉන්න, ආදරෙන් ඉන්න. තෙරුවන් සරණයි. ආදරේ හැමදෙනාටම.